ක්‍රීඩකයෙක් ජයග්‍රහණය කරා යන්න අවශ්‍ය කරන සාධක 3ක් අපි අද කතා කරනවා. ඒක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බොහොමයක් වටිනවා. අයිබෝවන් ටෝක් විත් මෙන්ටෝ channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි අමතක කරන්න එපා subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම share කරන්න. රැඳී සිටින අපිත් සමග අද ක්‍රීඩකයෙක් ජයග්‍රහණ කරා යන්න දිනන්න අවශ්‍ය කරන සාධක 3 අපි කතා කරමු. පළවෙනි සාධකය, ඔබ හිතන විදියට පළවෙනි සාධකය මොකක් වෙන්න පුළුවන්ද? පරිසරය. එහෙම නැත්නම් environment එක. ඔබ ජීවත් වෙන පරිසරය, ඔබ තරඟයට පෙර සූදානම් වන පරිසරය ඉතාමත් වැදගත්. ඔබ තරඟයට පෙර සිටම ඔබ එන ගමන තුල ඔබේ පරිසරය අනිවාර්යයෙන්ම ඔබ සකසාගත යුතුයි. පරිසරය ඔබට අනුගත වෙන්නේ නැත. ඔබ පරිසරයට අනුගත විය යුතුය. අන්නේ කියමන ඔබ හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ මොන පරිසරයක වුණත් අපි ජීවත් වෙන පරිසරය සමහර තැන්වලදී අපිට වෙනස් කරන්න බෑ. ඒ වෙනස් කරන්න බැරි වුණාට අපිට පුළුවන් ඒ පරිසරයට අනුගත වෙලා ඒ පරිසරය තුලින් අපිට අවශ්‍ය කරන අවශ්‍යම සාධක ටික, එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන මෙන්ටැලිටි එකට අවශ්‍ය කරන සියලුම පොසිටිව් එනර්ජිස් ටික අරගෙන යන්න. අන්න ඒ පරිසරය ඔබගේ ජයග්‍රහණයට මනා ලෙස වැදගත් වෙනවා. ඒ කියන්නේ ඔබගේ හිරුවෙලිය, ඔබගේ හුළඟ, ඔබට කොච්චර අවුවක ඔබ ඉන්නවද, ඔබ කොච්චර රෙස්ට් එකක් ගන්නවද, හුළං කොච්චර ඔබට ඇඟට දැනෙනවද, ඒ කියන සියලු දේ සාධක සියලුම එකතු වුණායින් පස්සේ ඔබේ මනසට දැනෙන රිලැක්ස් එක, නිදහසත් එක්ක ඔබ පරිසරය කියන සාධකය අරගෙන ඇවිල්ලා ඒ පරිසරයේ ඔබ අත්විඳපු අත්දැකීම් තුල ඔබට ජයග්‍රහණයට යන්න ඉවහල් වෙනවා. කෙනෙක්ට මෙහෙම කියන්න පුළුවන්, මම කොච්චර නරක පරිසරයක හිටියත් මම පර්ෆෝම් කරනවනේ, මට අවශ්‍ය කරන දේවල් වලට යනවනේ කියන එක. ඔව්, අර මම ඉස්සෙල්ලා කියපු පරිසරයට අනුගත වීම තුල මේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බෙහෙවින් අනිවාර්යෙන්ම ඒ දේ අරගෙන කැප්චර් කරගෙන තමයි මේ ජයග්‍රහණයට යන්නේ. ඔහුට හෝ ඇයට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්, ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔහු දැන හෝ නොදැන ඔහුට අවශ්‍ය කරන, ඇයට අවශ්‍ය කරන මේ පරිසරය ඔහු ජයග්‍රහණයට අරන් ගිහින් ඉවරයි. ඒ කියන්නේ පරිසරය අපිට 100%ක් වැදගත්. ඒ 100%ක් වැදගත් පරිසරය තුල ලස්සනට ජීවත් වෙලා ඒක තුල අපි ඇත්තටම ජීවත් වෙමින් මේක අපි වෙනස් කරන්න ඕනේ. අපි කතා කරමු සාධකාංක 2. ඒ සාධකාංක 2 ඔබට කෙසේ බලපායිද? සාධකාංක 2, ඔබේ රූටින් එක, එහෙම නැත්නම් ඔබ ගමන් කරන ආකාරය. ජයග්‍රහණය විශිෂ්ටයෙක් ජයග්‍රහණය කරා යන අතරතුර ක්‍රීඩකයෙක්ට තිබීම යුතු ගුණාංගයක් තමයි මේ රූටින් එක. ඔබ ඔබේ ජයග්‍රහණයට යන්න ඔබ මොනවද කරන්නේ, සහ ඔබ වෙනදා කරපු යම් කිසි මොනවා හරි දෙයක් තිබෙනවා නම් ඒ තිබෙන දේ හරි විදියට කඩන්නේ නැතුව, ඒක බ්‍රේක් කරන්නේ නැතුව, චේන්ජ් කරන්නේ නැතුව යන එක. මට මෑතකදී හමු වෙනවා සැසියකදී ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මේ ක්‍රීඩකයා මට ඇවිල්ලා කියනවා, සර් මට රන්ස් ගහන්න ටිකක් අමාරුයි. ඒක මගේ මැච් එක වෙලාවේදී මම එහෙම කරාම මට තේරෙනවා සර් මට රන්ස් වදින්නේ නැහැ. ලකුණු 20 තමයි මම උපරිම මගේ සීසන් එකේ සෙල්ලම් කරලා තියෙන්නේ කියලා. ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ අතරතුරේ මට හම්බ වෙනවා ටේබල් ටෙනිස්, එහෙම නැත්නම් මේස පන්දු ක්‍රීඩිකාවක්. මෙයා මට කියනවා, සර් මාර ප්‍රශ්නයක් තියෙනවා, මගේ කෝච් කියනවා, පුහුණුකරු කියනවා, මට ඇත්තටම මගේ ටෙක්නිකල් සයිඩ් එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම මැච් එකට ගියාම මට මගේ මේ දේවල් ටික හරියට වෙන්නේ නැහැ. මට අවශ්‍ය කරන ස්ටෙප් එකක් ඉදිරියට ගිහිල්ලා මට ජයග්‍රහණ ලබා ගන්න බෑ. ඉතින් මේ කාරණා දෙක තුල මම මොවුන් සමග කතා කරනකොට, මොවුන් සමග සැසියන් පවත්වනකොට මම ඇත්තටම කියනවා නම් විපරම් කරලා බැලුවා, හොයලා බැලුවා මේගොල්ලෝගේ රූටින් එක කොහොමද යන්නේ කියලා. මේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව දෙදෙනාම ඔවුන්ගේ රූටින් එක චේන්ජ් කරලා, ඒ කියන්නේ මාරු කරලා, ඔවුන් තරඟයකට කලින්, ඔවුන් මෙතන ඉඳලා මෙතනට අද දවස තුල තරඟයක් තියෙනවා නම් ඊට කලින් දවස් කිහිපයකට කලින් ඔවුන් වෙනදා කරාට වඩා වෙනස් රූටින් එකකට ගිහිල්ලා ඔවුන් නොදැනුවත්වම ඔවුන්ට අවශ්‍ය කරන තරඟය තුල අවශ්‍ය කරන තැනට යන්න උන්ට බැරි වෙලා තියෙනවා. ඉතින් සාධක අංකයකින් අපි පරිසරය කතා කරා. ඒ පරිසරය තුල මොහු අනුගත නොවීම, ඇය අනුගත නොවීම සහ ඒ රූටින් එකේ පරිසරය තුල වෙනස් කිරීම තුලින්
ඔහුගේ විශිෂ්ටත්වයට යන්න ජයග්‍රහණයට යන්න අපි හොයාගත්තා මාරුණා කියලා. එතකොට මම ඔවුන්ට කියා සිටියා ඔබ මේ රූටින් එක එහෙම නැත්තම් ඔබ මේ කාලයක් තිස්සේ කරගෙන එන ටික වෙනස් කරන්න එපා පුතා. දුව මේක වෙනස් කරොත් ඔයාගේ සමහර විට මෙන්න මෙතන මේ වගේ දෙයක් වෙනවා ඇති. ඇත්තටම කිව්වොත් ක්‍රිකට් ක්‍රීඩකයාගේ ලකුණු 20 ලබා ගන්න රූටින් එකට වඩා ඒ රූටින් එක අපි වෙනස් කරලා අලුත් රූටින් එකක් හදලා එයාට දුන්නහම ඔබ විශ්වාස කරන්න ඒ දරුවා එම ක්‍රීඩකයා ඊට සති කිහිපයකට පසුව ඔහුගේ පළවෙනි අර්ධ ශතකය ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි අර ටේබල් ටෙනිස් ක්‍රීඩිකාව අපි රූටින් එක වෙනස් කරලා ඒක ප්‍රැක්ටිස් කරලා පරිසරය රූටින් එක එකතු කරලා එතනට යනකොට ඇයට පුළුවන් වුණා ඇය සහභාගී වෙච්ච තරඟාවලිය තුල අර්ධ අවසාන වටයට ළඟා වෙන්න. මේකේ වෙනස පරිසරය වෙනස් කිරීම සහ රූටින් එක වෙනස් කරලා ඒක අපි කන්ටිනියු කිරීම පවත්වාගෙන යෑම. ඉතින් මේ ප්‍රබල සාධක දෙකම ඔබගේ ක්‍රීඩාවට අති විශිෂ්ට ලෙස බලපානවා. ඔබට ජයග්‍රාහක වෙන්න නම් මේ දෙක විතරක් නෙමෙයි තව එකක් තියෙනවා. අපි ඒ සාධකයක් බලමු. රැඳී සිටින්න අපිත් එක්ක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ channel එක Talk with Mentor channel එක තව කෙනෙක්ට recommend කරලා ඒක forward කරලා ඔබ විතරක් නෙවෙයි තව කිහිප දෙනෙක් අතර යවලා ඔවුන්ගේ මනසත් වෙනස් කරලා ජයග්‍රහණ වලට යවන්න අපිට උදව් කරන්න ඔවුන්ට උදව් කරන්න. සාධකාංක 3. එහෙනම් මේ මොකක්ද? ඔබ යම් කිසි තරඟයකට ඔබ සහභාගී වෙනවා කියලා දැනගන්න මේ හෙට තියෙන තරඟයට අදුදේ නෙමෙයිනේ. එතකොට අපි ඒකට කියනවා ප්‍රිපරේෂන් කියලා. සූදානම් වීම. ඒ වගේම තමයි ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් හෙට තිබෙන තරඟය ඔවුන්ට විශිෂ්ට ලෙස මුහුණ දීමට නම් ඔබ අද හරි නිසි ලෙස සූදානම් විය යුතුයි. පරිසරය, ඒ වගේම තමයි ඔබගේ රූටින් එක, ඒ වගේම තමයි ඔබගේ සූදානම් වීම, පෙර සූදානම. right. එතකොට මේ පෙර සූදානම් වීම හෙට තරඟයට යන්න ඔබ සූදානම් වෙන්නේ අද. ඒ කියන්නේ සතියක මාසෙක කාලෙක ඉඳලා සූදානම වගේම තමයි ගොඩක් වටිනා කියන මේ සූදානම් වීම තමයි පෙර සූදානම. ඊට කලින් දවසේ සූදානම් වීම. කොහොමද සූදානම් වන්නේ? ගොඩක් මට හම්බ වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාත් එක්ක කතා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කියන දෙයක් තමයි සර් අපිට මේ අද දවස හරි අමාරුයි ගත කරන්න. අපිට ටිකක් ස්ට්‍රෙස් එක එනවා, අපි පොඩ්ඩක් බයයි වගේ. එතකොට අපි මොනවද සර් කරන්න ඕනේ? මම ගොඩක් දේවල් කරන්න උත්සාහ කරනවා, අවුටින්ස් වලට යනවා, මම නිදා ගන්නවා. ඔව්, වැරද්දක් නැහැ. ඒ සියලු දේම හරි. හැබැයි ඔබ ඒ කරන දේ මනා සිහිබුද්ධියක් ඇතුව කරනවා නම් මම විශ්වාස කරනවා ඒක තමයි හරිදී. අපි උදාහරණයක් ගමු. මම ළඟට එනවා ලංකාවේ කොළඹ ප්‍රදේශයේ ඉතාමත් සුප්‍රසිද්ධ පාසලක ක්‍රීඩකයෙක්. මේ ක්‍රීඩකයා ඇත්තටම ඊට කලින් දවසේ තරඟයට සහභාගී වෙලා ඒකෙන් පරාජය වෙලා තමයි ඇවිල්ලා තිබුණේ. එතකොට මොහුට තව සතියකින් තියෙනවා තව තරඟයක්. මේ තරඟයට කොහොමද මෙයා සූදානම් වෙන්නේ? අර පරාජයේ තියෙන නරක අත්දැකීම්, බයවීම් සියල්ලක් මරන් තමයි අපේ සැසියට පැමිණෙන්නේ. එතකොට මිත්‍රවරුනි, මම මොහුත් එක්ක පොඩි චැට් එකක් දානවා, ටෝක් එකක් දානවා. ඒකෙදි මට හම්බ වෙනවා මොහුගේ කලින් දවසේ සූදානම මනා ලෙස සිදු කරලා නැහැ. ඒ කියන්නේ පර්ෆෙක්ට්ලි කරලා නැහැ. ඔහුට අවශ්‍ය කරන වතුර ප්‍රමාණය, ඔහුට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය, ඔහුට අවශ්‍ය කරන මානසික නිදහස, මේ කියන සාධක 3 අතරේ මොහු හරියට ඒක කරලා නැහැ. ඉතින් මේ තුන්වෙනි සාධකය ඔහුට කොච්චරක් දුරට පෙර සූදානම කොච්චරක් දුරට වැදගත්ද කියනවා නම් ඔහු මාත් සමග මේ සැසියේ පවත්වලා ඉවර වෙලා මම ඔහුට කියනවා රයිට් පුතා ඔයා මෙන්න මේ වෙලාවේදී නිදාගත්තොත් මම හිතනවා මේක හොඳයි කියලා. ඊට කලින් ඔයා ෆිල්ම් එකක් බලන විදිය, ඔයාගේ ආහාර රටාව, ඔයා ආශ්‍රය කරන මිනිස්සු, ඒ කතා කරන සියලු දේම එක්ක මොහුට පුළුවන් වෙනවා ඔහු බලාපොරොත්තු වුණ ජයග්‍රහණයට වඩා අතිවිශිෂ්ට ජයග්‍රහණයකට යන්න. එහෙනම් මතක තියාගන්න සාධකාංක 3 ඔබ හොඳින් ක්‍රීඩකයෙක් හෝ වේවා ක්‍රීඩිකාවක් හෝ වේවා ඔබ තරඟයට කලින් දවස තුල සූදානම් වීම මනා ලෙස සිදු කළ යුතුයි. ඉතින් ඒත් එක්ක මේ සාධක 3 තුල ඔබේ ජයග්‍රහණ වලට යන්න අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න මම විශ්වාස කරනවා ගොඩක් ඉවහල් වෙයි කියලා.
ඉතිං අපි නැවතත් ඔබගෙන් කියන්නේ මේ සාධක 3 ඔබ පුහුණු කරන්න ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔබට පුළුවන් ඔබ බලාපොරොත්තු වෙන ජයග්‍රහණයට වඩා අතිවිශිෂ්ට ජයග්‍රහණ වලට යන්න. ඒ ජයග්‍රහණ තුලින් ඔබේ ක්‍රීඩාව ජීවිතය වෙනස් කරන්න පුළුවන්. අපි කතා කරපු මේ සාධක 3 ඔබේ ජයග්‍රහණයන්ට නිරන්තරයෙන්ම බලපානවා. ඒක මට විශ්වාසයි. සහ මම කාලාන්තරයක් තිස්සේ මේ ක්‍රීඩාවන් කිහිපයක් සමග සම්බන්ධ වෙලා ඒවල අතිවිශිෂ්ටයන් බිහි කරලා ජයග්‍රහණයන් අත් කරලා දීලා ඒ කරපු හැමදේන් එක තමයි මේ කතා කරන්නේ. ඉතින් මා විශ්වාස කරන දේ තමයි ඔබට විශිෂ්ටයෙකු වීමට නම් ඔබ නිරන්තරයෙන්ම ඒ විශිෂ්ටයා තුළ ඇති ගුණාංග මෙනෙහි කරමින් පුහුණු කළ යුතුය. මේ වදන මේ වැකිය මම විශ්වාස කරනවා ඔබේ හිතට ගත්තොතින් ඔබට ජයග්‍රාහිකාවක් ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අමතක කරන්න එපා මේ අපි අද කතා කරපු සාධක 3 ඔබගේ යහළුවන් අතරේ එහෙම නැත්නම් ඔබේ පවුලේ අය අතරේ ඔබේ සමාජය අතරේ මිතුරන් අතර හැම කෙනෙක්ගේ අතරෙම ෂෙයා කරලා හොඳ සපෝට් එකක් ලබා දෙන්න. Talk with Mentor channel එක නිරන්තරයෙන්ම ඔබව අඩියක් හරි ඉස්සරහට තියන්න ඉදිරියට අරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ අපි. ඉතින් මේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. ඒ වගේම තමයි ඔබට අවශ්‍ය කරන මොනවා හෝ උපදේශනයක් එහෙම නැත්නම් ඔබට අවශ්‍ය කරන මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ පහත තියෙන නම්බර එකට අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන් ඕනම වෙලාවක. ඉතින් අපි පෞද්ගලික සැසියන් ඒ වගේම තමයි අපි කෝපරේට් ට්‍රේනින්ග්ස් ඒ වගේම තව මෙන්ටරින් සෙෂන්ස් ගොඩක් කරනවා. ඉතින් ඔබට මේ පල්ලෙහා තියෙන අංකෙන් අපිව සම්බන්ධ කරගන්න පුළුවන් ඉතාමත් ලෙහෙසියෙන්. මතක තියාගන්න ක්‍රීඩාවට විතරක් නෙමෙයි ඔබේ රැකියාව, ව්‍යාපාරය, ඔබේ ජීවිතයේ මේ සියල්ලක්ම අපි උදව් කරන්න සූදානම්. රැඳී සිටින්න Talk with Mentor සමග නිරන්තරයෙන්ම ඔබ හා සමග දිගු ගමනක් යන්න අපි සූදානම්. එහෙනම් සියලු දෙනාටම මතක තියාගන්න වෙනස් වෙන්න හොඳම දවස අද. Master your mind. ජය වේවා, ආයුබෝව වේවා.